ආයිබෝන් හැමෝටම මම යාපනයෙන් නම් දෙමළ කොල්ලෙක් විදියට දමිළ කතා කරන භාෂාව ඔයාලගේ සහෝදරයා මම යාපනයේ තියෙන එම පන්සල් පුරාවිද්‍යාන තැන් පෙන්වන්න ආවා. ඒ වගේම දැන් අපි අද එවිල්ල ඉන්නේ යාපනයේ තියෙන මේ පුරාවිද්‍යාන තැනක්. ඒ කියන්නේ ඉස්සරහා තියෙනවා මේ ඒජ් ඔෆිස් එකක්. ඒ ඒජ් ඔෆිස් එකට පරණ කාලය කියලා ඒ කාලේ තිබ්බ පරණ ඒ කියන්නේ මේ සුද්ධාය අදපු කච්චේරි තමයි මේක. මට සිංහලෙන් කියන්න දන්නේ නැහැ මේකට කොහොමද නමක් කියලා. ඊට පස්සේ අපි ඉන්නවා ඒකෙන් තමයි මේ කච්චේරි වලින් ඒ කාලේ දඬුවම් දුන්නලු සිර ජෙයිල් තියනවල ඇතුලේ මේ කියන්නේ ප්‍රිසන් තියනවල ඇතුලේ. ඒ වගේ මෙතනින් තමයිලු අර නීති ඔක්කොම මෙතනින් තමයිලු සටනක් කරේ කියලා ඉස්සරහා කට්ටිය කිව්වා. අනිත් එක මගේ සිංහල වචන වලින් මොකක් හරි වැරදුනා නම් ඒකට සමාව දෙන්න. අනිත් එක මාත් එක්ක මගේ අද යාළුවෙක් එවිල්ල ඉන්නවා එලිල්මාරන් ගොඩක් දවසකට පස්සේ. ඉතින් අපි බලමු මේ තැන කොහමද මොකද තියෙන්නේ මේ තැන් වලින් කොහමද අදලා තියෙන්නේ කියලා. මෙන්න බලන්න මේ වගේ තැනක් ඔගොල්ලෝ ආවනම් යාප්පනේ A9 රෝඩ් වලින් තියෙනවා කච්චේරි කියලා. ඒ කච්චේරි ඉස්සරහා තමයි මේ කොටුවක් තියෙන්නේ. ඔගොල්ලෝ ආවනම් මේ වගේ තැනක් ලස්සන බලන්න පුළුවන්. ඒ වගේම බලන්න ඒ කාලේ අදපු තැනක් කොච්චර මේකින් තියෙනවද කියලා. ඉතින් ප්‍රීසන් වල මේ ඔක්කොටම මේගොල්ලෝ කිව්වේ සිර කණ්ඩුව සිර කුඩාරමක් කියලා. ජෙයිල් විදියට තිබ්බලු ගොඩක්. ප්‍රීසන් නෑනේ. ඒ කාලේ ප්‍රිසන් කියලාත් කියන්න පුළුවන්. ඒ වගේ එක එක තැන්වල තියෙනවා. ඔයාලා යාපනයේ පන්සල් යනකොට යාපනයේ බලන්න එනකොට මේ වගේ තැනකුත් එවිල්ල බලලා යන්න. ඔයාලා සිංහල කතා කරන කෙනෙක් නම් ඔයාලට වැඩිපුර විස්තර මෙහෙන් ගන්න පුළුවන්. මේ වැඩ කරන කට්ටිය ගොඩක් සිංහල කතා කරන සහෝදර කට්ටිය තමයි. මේක අපි අද පෙන්වන්න ආවේ නිකන් අර ලස්සනට තියෙන තැනක්. ඔයගොල්ලෝ මේක බලන්න පුළුවන්. ෆොටෝ ෂූට් ගා ගන්න පුළුවන්. ඔන්න මට චටචිරකම් එන්නද කියන විදිහට නම් වල කෝට්ස් අප්ලු මේ තැන් වලින් ඒ කාලේ තිබ්බලු දඬුවම් දෙන තැන තව මේ මොකද්ද උසාවි වගේ එහෙම තිබ්බා කියලා කියනවා මිනිස්සු අපි හාපු තැනකින්. මෙතෙන් බලන පොඩි ලිඳක් තියෙනවා. බලන්න ඒ කාලෙම අද පුලිඳක් ෆෝන එක වැටුණා නම් ඉවරයි. බලන්න කොච්චර ලස්සනද කියලා මේ තැනක්. දික්ල සුරංග පාදම ඊළඟ මේ කොටුව තියෙන්නේ යාපනයේ මේ ඩිවිෂනල් සෙක්‍යුරිටි ඔෆිස් එකේ ඉස්සරහාම තියෙනවා. මෙන්න බලන්න කොච්චර මේ අපි දෙමළෙන් මේ ගලකට කියනවා සෙංගල් කියලා. සිංහලෙන් මොකද්ද කියලා ඔයාලා අපිට කියන්න. ඉතකල හීට් කරලා சொல்றோம் නේ. කූලින්. ගොඩක් අපේ සිංහල ආය ගෙවල් බිල්ඩින් ඔක්කොම හදන්නේ මේ වගේ ගල් වලින් තමයි. මේ ගල් එකෙන් බිල්ඩින් ගෙවල් එහෙම හදනකොට එච්චරට හීට් එන්නේ නෑලු. උඹලා එදකන් තාක පිටිරි ගෙවල් අවර්සන හදනම සයිට් එක ගන්න. අපෝ அந்த සීමෙන්ද සෙටප්. ඒ කාලේ බලන්න කොහොමද මේ ලොකු ලොකු බිල්ඩින් එඩකම හොයනකට. මෙතනින් බලන්න අර ජෙයිල් වගේම දිගට මදලා තියෙන්නේ. නමුත් මෙතනින් ජෙයිල් තමයි තිබ්බත් අපිට දන්නේ නැහැ. නමුත් ඒ වගේ සෙටප් එකෙන් තමයි මෙතනින් තියන්නේ. நல்ல view இருக்கு photos pre wedding shoot වල කරනවා. ඔයාලා මෙතනින් ඇවිල්ලා හොඳ ෆොටෝ ෂූට් එකක් ගන්න පුළුවන්. ඔතෙන් බලන්න චර්ච් විදියට ඉස්සර ආදලා තියෙන්නේ. ඒ බලන්න චර්ච් විදියටමයි තියෙන්නේ ලස්සනට දැන්. බලන්න මේ කාලේ කොච්චර ලස්සනට මේ ඉඩම් තිබ්බද කියලා. அது குள்ள நல்லா இருக்கும் பாரு. අපි මේ පෙත්තෙන් යමු. මෙතෙන් තමයි තවත් මේ සිර දඬුවක් දෙන ඉඩමක් තියෙනවා කියලා කිව්වා. නමුත් මෙතනින් යද්දී බලාගෙන යන්න කිව්වා. ඔගොල්ලොත් මේ පෙත්තෙන් එනකොට බලාගෙන එන්න. අනිත් එක එමෝටම වීඩියෝ කරන්න දෙන්නෙත් නැහැ. ඔගොල්ලෝ වීඩියෝ කරන්න ඕන නම් යාපනයට ගිහිල්ලා අප්‍රූවල් ගන්න ඕනේ වීඩියෝ ගන්න ඕන කියලා. මෙතෙන් බලන්න ඒ කාලේ අදපු චේන් දාලා මේ පොඩි
දොරක් දාලා තියෙන්නේ පොඩි කියලා. ප්‍රීසන් මම හිතන්නේ මෙතන කෑම මොකක් කර දෙනවද දන්නේ නැහැ. මෙතන තමයි මේ වහලා තියෙන කට්ටිය ජයිල් එක. එස්කේප් ආයලා බලන්න ලොකු ඒ කාලේ කොහොමද මේ ජයිල් එකට දොරක් අදලා තියෙනවා කියලා. මේ කාලේ නම් ඉතින් ඔක්කොම වෙල්ඩින්. ඒ කාලේ ඔක්කොම තියෙන්නේ මේ ගස් වලින් හදපු අපි දෙමළෙන් කියන්නේ මරම් පළවේ කියලා. සිංහලෙන් මොකක්ද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ මෙහා පැත්තට අපි යමු. මෙහා පැත්තට අපි ගියා නම් මෙතනින් බලන්න ජේල් තියෙනවා. මේක තමයි සෙල් එක. අරින්න පුළුවන්ද කියලා දන්නේ බලන්න මේම. අර වුණ අමුලක පුණා. මෙතනින් බලන්න මේම තමයි ජේල් එකක් තියෙනවා. මේ විදිහට ඒ කාලේ අදපු මේකක් ජේල් එක. බලන්න ඉතින් කොච්චර මේවක්ද කියලා මට නම් හිතා ගන්න පුළුවන් ඒ කාලේ කොහොමද තියෙන්නේ කියලා. මොකද එක්කෙනෙක් ඇතුලේ ඉඳගෙන මං හිතන්නේ මෙතනින් ඉඳලා මෙතෙන් තමයි බලන්න පුළුවන් විදියට තියෙනවා වගේ. මේක අර උඩ පැනලා යන්නත් බෑ අපිට. இப்போ ப்ரூஃபிங் இல்லாத வெளிச்சம் இருக்கும்போது என்ன இருட்டா இருக்கு. දැන් ඒ කාලේ බලන්න මේ ඔක්කොම කඩා වැටපු ඉඳ ඇතුලේ චුට්ටක් හරි මේ එළිය පේනවා. ඒ කාලේ එළිය පේන්නේ නැතුව තියයි. ඔක්කොම කළු වෙලා තියයි ඒ කාලේ නම්. මේ උඹලා කච්චේරි දාන. මේකට අපි දෙමළෙන් කියන්නේ මුරුගකට පරෙන්න. මේකට අපි මේ ගලකට අපි දමිළ භාෂාවෙන් කියනවා මුරුගයි කට්පාරේ කියලා. ඇල්ල වෙයිට් இல்ல. ஆனா எவ்வளவு பெரிய கட் பில்டிங் கட்டலாம். මේ ඔච්චර මේ ලොකුවට මේ බර නැහැ. නමුත් කොච්චර බිල්ඩින්ග් උත් මේකෙන් අදන්න පුළුවන්. මේ යාපනයේ තියෙන මෙම පුරාවිද්‍යාන තැනකුත් මේ වගේ ගලක් තමයි තියෙන්නේ. ஃபோட்டோஸ்க்கு நல்லா இருக்கு. මේ වගේ තැන්වල ෆොටෝස් එකට සුපිරියට තියෙනවා. இங்க வந்து வேற ஃபோட்டோஸ். தேவா. இப்போ ඒ වගේම ඔයාලා මේ ජෙයිල් එකෙන් පිටිපස්සේ ආපු ගමන් තව තැනක් තියෙනවා. ඒ කාලේ තියපු කච්චේරි තමයි දැන් අලුතින් මෙහෙ තියෙන්නේ. ජෙෆ්නා සෙක්‍රටරි ඔෆිස්. මෙන්න බලන්න මෙතනින්ුත් පොඩි ඔෆිස් වගේ මොකක් හරි තියෙනවද දන්නේ මේකෙන්. තව මෙතනින්ුත් මෙහෙමත් යනවා. මම හිතන්නේ මේ හරි මොකක් හරි ඉඩමක් තියෙන්න ඇති. මෙතෙන් බලන්න මෙතනින්ුත් තව පොඩි කාමර වගේ තියලා තියයි ඒ කාලේ. වේදුවල පිට ලෝගෝ අපි දැන් යමු අතුලට ආයෙමත්. ඒ කාලේ තියපු AG ඔෆිස් කියලා තමයි මේක කියන්නේ කච්චේරි කියලා. මෙතනින් තමයිලු හැම දෙයක්ම වැඩ කරන්නේ. නීතිය සම්බන්ධාරි නැත්තම් මේ මොකක් හරි වැඩසටහන නම් හරි නැත්තම් මේ කාට හරි මේ දඬුවම් දෙන්න ඕන නම් හරි උසාවි කියලා කියන්න බෑ. හැබැයි උසාවි වගේම මෙතනින් වැඩ කරලා තියෙන්නේ ඒ කාලේ. அரவாசி டேமேஜ் இங்கே எதுப்ப செங்கல் கட்டுறோம் அப்படியே நிற்கிது அந்த மெட்டக்கல்ல இப்போ இதான் செங்கலுக்கு ஃபேமஸ்ன்றது. මොකද මේ තැන පොඩ්ඩක් අර ඔක්කොම වැටෙන්න පටන් අරගෙන තියෙන්නේ. මෙතනින් බලන්න කොච්චර ලොකු ගස් තියෙනවද කියලා. ඒ ගලකට උඩින් ඇවිල්ලා තියෙන ඕමම. ஃபோட்டோஸ்க்கெல்லாம் நல்லா இருக்கும். මේ ඒ කාලේ අදපු පොඩි අර දෙමළෙන් කියන අපි තුන් කියලා කණු කියලාත් කියන්න පුළුවන් මේකට. බලන්න මොකද්ද මොඩල් එකකින් අදලා තියෙන්නේ. මේ ඔක්කොම අදලා තියෙන්නේ ඒ කාලේ සුද්ධාය. ඒ කාලේ සුද්ධාය තමයි මේ ඔක්කොම අදලා තියෙන්නේ. බලන්න මෙතනින් ලොකු මේ
වාඩි ඉරුම්බරාලේ ඉන්නේ සිංහල යකඩ. යකඩ කෑල්ල තියෙනවා. ඒ කාලේ තියපු ඔරිජිනල්ම යකඩ කෑල්ල. එන ඉප වරන අපුඩ අම්මලා වෙයිල උලා හාලමල්ලි පිරික්කා. බලන්න කොච්චර අවුරුද්දක්ද කොච්චර මේකක් ගියා නම් කොහොමම තියෙනවා. මං හිතන්නේ මේක ඒ කාලේ මොකක් හරි උසාවි වගේකුත් තියලා ඇති. මොකද්ද මේ ජෙයිල් ප්‍රිසන් ලොකප් තියපු ඉඳා. அதுக்குள்ள போய் பார்த்தா எல்லாம் முழங்கும் கோட் சாய் தான் அதுல அந்த அங்காடி பில்டிங் அது දැන් අපි යමු ඉස්සරහට. මේක ඔල්ලාන්දර් කාලේ අදපු තැනක් තමයි මේක. water tank බලන්න මෙතනින් ඉන්න ඔක්කොම ඔයාලට ලස්සනට පේනවා ඇති. යාපනයේ එද්දී ඔයාලා මේ වගේ තැනකුත් එවිල්ලා බලලා යන්න. මොකද ගොඩක් කට්ටියට යාපනයේ මොන මොන දේවල් තියෙනවා කියලා දන්නේ නැහැ. මේ ඔක්කොම ආරක්ෂා කරන්න ඕනේ අපේ රටේ ඉන්න අපි තමයි. ලස්සනට පිළිවෙලින් තියාගෙන මේ ඔල්ලාන්දර් කොටුවක් කියලා මේකට කියනවා. නමුත් මෙතනින් මං හිතන විදියට තියලා තියෙන්නේ මේ හිර කූඩුවක් තියෙනවා. උසාවි වෙන්නත් පුළුවන්. සිවන්ට අකලත බරින්නේ. ඒගොල්ලෝගේ වැඩ එම දෙයක්ම එක තැනකින් වෙන දේ ඉඩම් තමයි මේක. வேறதான் கல்லில் வந்திருக்குமே බලන්න පොඩි என்ன කොච්චර ලොකුද කියලා. சின்ன இடம் தான் வந்திருக்கும் அதில் அதே மாதிரி வெங்காயம் இருக்கு. மரங்களின் ராஜானுவாங்க தெரியும். இதில் ஒரு கல் ஒன்றாக்கப்போ உளுமணுக்கிறியா ඉතින් එතන පොඩි ගලක් නේ. இவ்வளோ காலத்தான் மரத்தில் செஞ்ச கூரை இல்லை තාම හොමම තියෙනවා බලන්න. ඒ කාලේ අදපුතේ අපි අද බලපු මේ තැන් කියන්නේ ඔල්ලාන්දර් කොටුවක් කියලා. මේ ඔල්ලාන්දර් කොටුවේ ඒ කාලේ තිබ්බේ තැන්වල තමයි මම දැන් අද පෙන්නුවේ. ඒ කාලේ මේ ඔල්ලාන්දර් කොටුවේ නීති වැඩ ගොඩක් ක්‍රියාත්මක කරාලු. ඒ වගේම පොඩි ප්‍රිසන් එකකුත් තියලා තියෙන්නේ. නමුත් අපිට බන්ධනාගාර කියලා කියන්න බෑ. ඒ වගේම කච්චේරි වැඩවල් ඔක්කොම කරාලු. මම හිතන්නේ හැම වැඩක්ම එක තැනකින් කරපු තැනක් තමයි මේක. මේකෙන් හරි ඉදිගාසක් අපිට ඕනනම් අපි කායෙන් හරි පරණ කට්ටියකින් තමයි අහන්න පුළුවන්. යුද්ධ කාලට පස්සේ LTT කට්ටියත් මෙතනින්වත් බංගර් ගාලා ඉන්න පුළුවන් කියලා එක කට්ටිය කිව්වා. ඒ වගේ ගොඩාක් කතාව මේ තැනකට තියෙන්නේ. ඔයාලත් මේ පැත්තට ආවනම් යාපනයේ ඒනෙන් පාරේ කච්චේරි ඉස්සරහා මේ කොටුවක් තියෙන්නේ. ඔගොල්ලෝ එවිල්ල මේක බලලා යන්න. ලස්සන තැන්වල ඔල්ලාන්දර් කාලේ අපේ ලංකාවේ අදපු මෙච්චර ලොකු මේ කොටුවක් තියෙනවා. ඒ වගේ දෙවෙනි කොටුවක් යාපනයේ තියෙනවා. එවිල්ල බලලා යන්න. අනිවාර්යෙන් මගේ වීඩියෝ එක subscribe කරලා මට කමෙන්ට් දාන්න. ඔයාලා දාන්න කමෙන්ට් එකට අනුව මගේ වීඩියෝ එක ගොඩක් කට්ටියට පේනවා. ඒක තමයි ඔයාලා මට දෙන සපෝට් එකක්. අනිත් එක මගේ සිංහල වචන මොකක් හරි වැරදුනා නම් ඒකට සමාව දෙන්න. මගේ සිංහල වචන මොකක් හරි වැරදුනා නම් ඒකට සමාව දීලා ඔයගොල්ලෝ ඒක හරි වචන මට කමෙන්ට් එකෙන් දාන්න. එහෙම කියලා අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනවනකම් ඔයාලගෙන් දෙමළ යාළුවෙක් සහෝදරයෙක් යනවා. බයි. එහෙනම් අපි ඒ ඔක්කොම ආයෙමත් බලලා ඉවරයි. මේ වගේ තැන් වලට ආවනම් ඔගොල්ලොත් එවිල්ලා අනිවාර්යෙන් යන්න. මගේ සිංහල වචන මොකක් හරි වැරදුනා නම් ඒකට සමාව දෙන්න. සමාව දීලා ඒකට හරි කරගන්න. ඊළඟ වෙන ගොඩක් වීඩියෝ එකකින් අපි හම්බෙමු. මට සපෝට් එකක් දෙන්න. ඔයාලා කමෙන්ට් දාන්න. කමෙන්ට් දාලා මට සපෝට් දෙන්න. ගොඩක් කමෙන්ට් මොකක් හරිම දාන්න. එතකොට තමයි මගේ වීඩියෝ එක ගොඩක් කට්ටියට පෙන්නනවා. එහෙම කියලා අපි වෙන මොකක් හරි වීඩියෝ එකකින් අනිවාර්යෙන් හොඳ වීඩියෝ එකකින් හම්බෙමු. හම්බෙනකන් ඔයාලගෙන් මම අද යනවා. එහෙම කියලා අනිවාර්යෙන් මට සපෝට් එකක් දෙන්න. මගේ වීඩියෝ එක ඔයාලට දාන්න කඩේ ෂෙයාර් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම මගේ සිංහල වචන මොකක් හරි වැරදුනා නම් ඒකට සමාව දෙන්න කියලා. ඔයාලගේ යාපනයේ සහෝදරයා, දෙමළ සහෝදරයා. බයි.